මේ දෙන්න අතර අන්‍යෝන්‍ය සම්බන්ධයක් තිබ්බේ නැති වුණොත් පොදුවේ රටක අරමුණු ඉටු කරගන්න බැරි වෙනවා. රජය යටිතල පහසුකම් දුන්නේ නැත්නම් ව්‍යාපාරවලට සිය නිෂ්පාදන කටයුතු බෙදා හැරීමේ කටයුතු සාර්ථකව කරන්න බැරි වෙනවා. රජයේ පාරවල් හදලා, බලාගාර හදලා, රජයේ ජලාශ හදලා ඒ යටිතල දුන්නාම තමයි නිෂ්පාදන කටයුතු සාර්ථකව කරන්න පුළුවන් වෙන්නේ ව්‍යාපාරවලට. මිලදී ගන්නෙක් ලෙස කටයුතු කරේ නැත්නම් සමහර විට මේ අයගේ භාණ්ඩ වලට හොඳ මිලක් ලැබෙන්නේ නැහැ. වී අලෙවි මණ්ඩලය ගොවින්ගෙන් වී ගන්නවා. වී අලෙවි මණ්ඩලය වී ගත්තේ නැත්නම් මෝල් හිමියෝ අඩු මිලට ගන්නවා. එහෙම වුණාම නිෂ්පාදකයන්ට ව්‍යාපාර කටයුතු කරා යන්න අමාරුයි. ව්‍යාපාර බදු ගෙව්වේ නැත්නම් රජයට බදු ගෙව්වේ නැත්නම් රජයට සිය කාර්යභාරය කරගෙන යන්න බෑ. කොහොමද වැටුප් ගෙවන්නේ? රජය කොහොමද පාරවල් හදන්නේ? රජය කොහොමද ඔයගොල්ලන්ට පොත් නිල ඇඳුම් දෙන්නේ? මේ අය ඉන්න ඕනේ. මේ අය බදු ගෙව්වහම තමයි මේ අය තියෙන්නේ. ව්‍යාපාර විදේශ විනිමය ඉපෙව්වේ නැත්නම් අපනයන කටයුතු කරේ නැත්නම් මැණික් මිනිරම් ඇඟලුම් රජයට විදේශ සංචිත නැති වෙනවා. විදේශ සංචිත නැති වුණොත් රජයට ගෙවුම් ශේෂයෙන් පියව ගන්න විනිමය අනුපාත ස්ථාවරව තියාගන්න බැරි වෙනවා. රජය තරඟකරුවෙක් විදියට කටයුතු කරේ නැත්නම් මේ ව්‍යාපාරවල ඒකාධිකාරයෝ බිහි වෙනවා. රජයත් රක්ෂණ කටයුතු ලේදෙනවා. රජයත් වාණිජ බැංකුවල ඉන්නවා. නැත්නම් වෙන්නේ පුජ්‍යලිකාංශය හොය ඒකාධිකාරී කටයුතු දෙන්න වෙනවා. එතකොටත් මිනිස්සුන්ට රජයට නියම සේවයක් ඉටු කරන්න බැරි වෙනවා. මේ දෙන්න අතර අන්‍යෝන්‍ය සම්බන්ධයක් තිබ්බේ නැති වුණොත් පොදුවේ රටක අරමුණු ඉටු කරගන්න බැරි වෙනවා. රජයේ ව්‍යාපාරවලට උදව් කරන්න ඕනේ. යටිතල පහසුකම් දීලා, බැරි අයට සහනාධාර දීලා, ඒත් එක්කම රජයේ විවිධාකාරයේ උපදෙස් දීලා, රජයේ තාක්ෂණික සේවා සපයලා වරායක් ඉදි කරන්න පුජ්‍යලිකාංශයට බෑ. රජය ඉදි කරලා දුන්නොත් ව්‍යාපාර ඒ වරාය හරහා බඩු ගෙනෙයි. කියන්නේ අධිවේගී මාර්ග ඉදි කරලා දුන්නොත් ව්‍යාපාරක. හැබැයි රජයට ඒවා කරන්න ව්‍යාපාර සහයෝගය දෙන්න ඕනේ. ව්‍යාපාර බදු ගෙවලා, රටේ සම්පත් පාවිච්චි කරලා, රටේ මිනිස්සුන්ට රස්සා දීලා, රටේ පරිසරයට හානි නොවන විදිහට කටයුතු කරලා විදේශ විනිමය උපයලා දුන්නාම මේ පැත්තෙන් රජයේ අරමුණුත් ඉටු වෙනවා. මේ දෙන්න අතර අන්‍යෝන්‍ය සම්බන්ධයක් නැතුව කවදාවත් තනියෙන් රජයටවත් තනියෙන් ව්‍යාපාරවලටවත් යන්න බෑ.